guys, අද අපි කතා කරන්නේ කොහොමද thumbnail එකක් මේක් කරගන්නේ ChatGPT එකෙන්. ඕනනම් අපිට මේ search bar එකේ ගහතයි ChatGPT thumbnail මේක. ඔයාලට පේනවා ඉතින් මෙතන මම කලින් එක use කරලා තිනවා. ඊට අපිට ගහතයි thumbnail මේක කියලා. එතකොටත් එනවා මේක. මේ තියෙන්නේ දෙවනියට. මේ තොර ගොඩක් items එනවා thumbnail මේක කරගන්න. ඒ YouTube thumbnail මේක, create Instagram YouTube thumbnail, free online YouTube thumbnail maker ChatGPT මේ තියෙන්නේ මෙන්න මේක තමයි යාළුවනේ අද අපි යූස් කරන්නේ. ඔන්න අපි එනම් ChatGPT එක ඇතුළට ආවා. ඔයාලට පේනවා ඇති මම මේ කලින් thumbnail හදලා තියෙන මේ Airfly thumbnail unboxing කියලා එකක් තියෙනවා. මේ මගේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේ අපි හදන්නේ. අපි එහෙනම් මේකට thumbnail හදමු. දැන් මම මේකට දාන්නේ. මේ දැන් මේ වීඩියෝ කරන එකට දැන් මෙතනින් ගහමු. සිංහල ඉංග්‍රීසි එකෙන් ගහන්න ඕනේ. මෙයාට සිංහල පුළුවන්, සිංහල අකුරු වලින් පුළුවන් නම් සිංහල අකුරු වලින් ගහන්න. මෙතන මේ එකතු කිරීමේ ලකුණු අබුවාම add photo and file කියලා එකක් එනවා. ඒකට ක්ලික් කරන්න. දැන් මේ මගේ ඒවා පේනවා ඇති මේ මම කලින් හදපු Airfly කියන එක. දැන් අපි මෙතනින් desktop ගිහිල්ලා මගේ එකේ විදිහට මම යන්නේ. ඕලගේ ෆොටෝ තියෙන තැන් හොයාගෙන යන්න. මේක තමයි. මෙතනින් වා දාපු එකේ නම ගහනවා. මෙතන open එක දුන්නාම open වෙනවා. ඒ නැති මගේ ලාංඡනය මෙතන open වුණා. අපි දැන් මේ ඊතලේ ක්ලික් කරමු. ඔයාලට පේනවා ඇති දැන් මේ thumbnail එක create වෙන ගම හදිස්සියට ඒ thumbnail එක හරි කියලා තුමුටින් ඔයාලා මේකට කී ඔයාට ඕන විදියට හදාගන්න පුළුවන්. බලමු මේක මට හරි ගියොත් මම මේක ගන්නවා. නැත්නම් අපි වෙන එකක් ගමු. දැන් ඔයාලට පේනවා ඇති ලස්සන ලෝගෝ එකක් හැදිලා තිනවා. thumbnail create ChatGPT කියලා ලස්සනට දාලා තිනවා. එපාර මේ යටින් දාලා තිනවා. ඔයාට මේ thumbnail එකේ වෙනසක් ඕනද? වචන පාට නැත්තම් layout එක වෙනස් කරලා බලනවද? ඔයා සෑහෙන්න නම් මම මේ thumbnail එක create ChatGPT කියන title එකට YouTube වීඩියෝ එකකට සාදාන්න පුළුවන් කරන්නද? මේක ලස්සනයි නේ යාළුවනේ. නැත්තම් අපි වෙන එකක් හදමුද? මේක හොඳයිනේ. අපි එහෙනම් මේ ෆොටෝ එක උඩට ගියාම බලන්න වෙනවා ඉතින් මෙතන ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට මේ මෙතන පේනවනේ ChatGPT image කියලා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. දැන් ඩවුන්ලෝඩ් වෙලා හරි. අපි එහෙනම් Google එකෙන් කට්ටෙමු. අපි දැන් බලන්න thumbnail එක බලන්න. මේ දැක්කනේ ඒ quality එකට මේ විදිහටම ලස්සනට අවිල්ලා තියෙනවා. මේක ලේසි හරිම. වෙන app වලට වඩා මම හැමනිතරම thumbnail එක create කරගන්නේ මේ app එකෙන් තමයි. නැවත ඊළඟ සති හමු වෙමු. එතන ගිහිල්ලා ඔයාලට මොකක් හරි ගැන වීඩියෝ එකක් දැනගන්න ඕන නම් මට ඒක කමෙන්ට් කරන්න. බයි.